හාමිනේ. ඕ බම්මේ හාමිනේ. ඔහේ මම බෑ වෙලාද මන්දා. මෙලාකට කොයිල්ල වටායිද සංගමේ. හාමිනේ. ඔව්. මේ වරෙන්කෝ වාන්. මේනවන ලැබුණාට බැරි කම් දෙනවද කවුද දන්නේ? මම මේ ගේ වැඩක් කරනව හිටියේ. නෑ කාරි නෑ වරෙන්කෝ. මොන අපේ මහත්තයා මෙච්චර කෑමොන දෙන්නේ? මේ උඹට කතා කොලේ. ඔව්. ඊයේ දොයේ මං ඉස්පිතාලේ ගොයිලා. ආ. අර කැස්ටටයි සෙබටයි බේත් ඉංගිත්තක් ගෙනාවානේ. ඔව් ගෙනාවා. ඒක වේල දෙක බොනකොට හොඳා. මොනවා කිව්වේ අපේ මහත්තයා? වේල දෙක බොනකොට හොඳා බං. මොනවා? මට තිබ්බ අමාරු හොඳා. දැන් බලාපන්කො මම මේ ඉන්න උජාරු. අනේ අපේ මහත්තයා. දෙකක් බීලා ඉවර වෙලා ඔය කතා කරන්නේ? වේලයි බිල්ලි බත් දෙවේලයි. හොඳට හොඳ වුණා. එහෙනම් මොනවද කරන්න කියන්නේ? මේ කියන්න තැන්නේ ඒක දෙක බොනකොට අර ලොසින්ජර් වගේ එක එක පාටින් තිබ්බා. ඕ. මම ඉතින් ඕක බොනකොට ආ. වරද වේලකුත් ආවා. හැබැයි වේල දෙකට හොඳ වුණා. එහෙ. ඒත් හොඳා. වරද වේල තමයි චුට්ටක් එන්නේ. මම මේ කියන්නේ ඔක විසිකොල්ලා දාන්න. ආයි වොන්ට ඕනේ. විසිකොල්ලා දාපන්. මොනවද මහත්තයාල බෙහෙත් කැටිය මොසි කරන්න කියන්නේ? විසිකොල්ලන්ට තමයි කියන්නේ. සංසාරේ මොන අපරාධයක්ද? උඹට තේරෙන්නේ නැහැ මම හැමදාම උඹේ වැඩේ ආඩපාරේ කියන එක. මම දැන් උඹට කිව්වේ ඔක විසිකොල්ලා දාපන්. අපේ මහත්තයා ওই ටික ගින තමන්ට. ඕනේ අය විසිකොල්ලා දාපන්. අපේ මහත්තයා කියන කාරණාවක් නැද්ද? අපේ මහත්තයා ඔව්. අපේ මහේකීගේ පොඩි එක ඒක නෙවෙයි. දැන් එනවනේ වෞසිකෝලේ ඇරලා. ඔව්. ඇවිල්ලා ඉතින් කොච්චරවත් කිරියම්ම මොන කන්න තියෙන්නේ කියලා නෑ හොයන්නේ. මන් දන්නේ නැහැ. යාම බලන්න. කෝකටත් හොඳයි අපේ මහත්තයා දෙන්න ඔය පිළි පැටි යෝග ගිහලා දාලා මොනවා දුන්නොත් එහෙම. සංතානේ මටම තප්පුනේ නෑ නෝ ඕක. මෙන්න විසිකොල්ලා දාපන් කිව්වා. දැන් මොනවා මතක් වෙන්නේ දිලං. අම්මා පොඩි උන් දෙන්න. විසිකොල්ලා දාපන්. අපේ මහත්තයා හැබැයි මට කටු කියනවා එහෙම නෑ. නෑ කාරි නෑ. ඔබ සෝප ගන්න කාරි නෑ මං උඩ මොකුත් කියන්නේ මාමා නෑ. විසිකොලන්ජන්කෝ අන්තිමට මට මොනවත් කියලා තිබුණොත් බලා ගන්නම් මං. ඔව්. ආමිනේ පටන් ගත්තා ආයෙත් ඉතින් පටන් ගත්තා. හාමිනේ මොන එකකට කෑමොර දෙනවද කවුද අනේ අප්පා මට වැඩක් කරගන්න දෙන්නේ නෑ නෝ මේ මරුස්සයා. මේ වරින්කෝ වන් අම්මා මොනවට මේ කෑමොර දෙන්නේ? බලා. ආර සෝපියාට එහෙම වුණොත් ඉවරයි වසර. අම්මා මන්දා මුන් එක්ක කොහොම ජීවත් වෙන්නද කියලා බලාපන්කෝ මට වෙලා තියෙන සන්තෑසිය. හාන්දු සාරුවල් එනවා කියලා මම හිතේ ඕන් තැන්තැන්ගල කියලා ඇවිදිනවා නෝනේ. වේ වන් මට හොඳට ඕක වුණායි කැස්සයි වැඩි වෙලා ආයේ. අපේ මහත්තයා ඕ ඉන්න ගත්තා. එහෙනම් අල්ලවලාංකෝ. සාරේ සහරවලා උන නෝනේ. මට උස්ම ගන්නට බෑ ආමිනේ. දෙයියෝ මොනා කියන්නේ දැන්? ඔබ ගියා බං මට දැන් මෙලෝ සන්තාසයක් මතක් වෙන්නේ අම්මා. මං කියන්නේ ඌවා තුක්ටක් අත්හන්තර ගහන එකක් ඇයි අපේ මහත්තයා? ඔව්. මම කිව්වනේ ඔය බෙහෙත් කැටිය දින ගමන්ට කියලා. බලා බල්ලකෝ මේ ගෑනුන්ගේ හැටි අම්මා ඉස්පිතාලෙවත් යමන්කෝ බං. නැත්තම් මෙතනම මරා ගන්න තාන්නේ. ඔය මොකටද අවසානට ඉස්පිරිතාලෙට නොයා යන්න වෙන්නේ. යම්. සිතින්ද අපේ මහත්තයා. මං කේතලේ පොඩ්ඩක් නිපතියේ හිටියේ කහට පොඩක් බීලම යන්කොයි. ඒ බං උඹේ කහට විදිහට මම වෙන මල. එහෙනම් යමු. මේ යන්නේ. ඔහේ යන්න පුළුවන් අපේ මහත්තයා වස්තරයක් දමා ගන්න එපා. ඔබ
හිතුවා බං මම නිර්වස්ත්‍රයෙන් ඉන්නවා කියලා. මේක හොඳයි යන්න. ඔව් එහෙ කියලා මම තේදි කැමල්ලක් දමා ගන්න එපා අපේ මහත්තයා. එහෙනම් දමාගෙන වරෙන් යන්න. හා. ඒ බං ඔය කොහාන්නේ කුස්සිය මුල්ලේ. හදේ. දෙවියන් යනාගෙන යන්න. මේ වාර යන්න. අමුතු කවුනානෝ අපේ මහත්තයාගේ සාගතිය කොච්චරවත් කෑට මම Dokter Mahatya. ඔය ඉන්නේ ඇතුළට. සිල්වා මහත්තයා මොකද මේ? ડોક્ટર මාත්‍යට ගියාට අම්මා වාඩි වෙන්න. අපි ඉන්නවනේ. මෙඩිසින් පිටත් කරන් ගියා නම් ඔය පහුගිය ටිකේ කලින් විතර. එතේ මම ඒක වේල දෙක පොරකොට හොඳ වුණා. ඉතින් මම උජාරුවට හිටියා. තියා මට හති වගේ. ඉතින් මං කියන්න තමයි ඉතින් ડોක්ටර් මහත්තයාට ඔක්කොම ටික. ડોක්ටර් මහත්තයෝ අපේ මහත්තයා හරිම හිතුවක්කාරයි නෝ. හරිම හිතුවක්කාරයි මං කියන්නේ ඔබ සුට්ටක්වත් කන්දර ගහන්න නෑ නෝ. ඇත්තට සිල්වා මහත්තයා මේ කියන්නේ. ඊටගේ වැඩදී කොහොනේ නවත්තලා දැම්මා. ඔව් බලමු පොඩ්ඩක් අපි. වැඩිලා බබු ඉදියට දන්නවා. ටෙස්ට් වැඩිනේ. හොඳට කරපන්. ඒකට මොනවද කියනවනේ? ඒක තමයි. සිල්වා මහත්තයාට කලින් බෙහෙත් දෙනකොට මොනවා හරි පාට කරලෝගයක් තියෙන තිබ්බද? ඉතින් දවස් දෙකක් විතර බීලා මොකද කරේ? ඒක අයින් කරලා දැම්මද? අනේ ડોක්ටර් මහත්තයෝ ඔක්කොම කොටි කරානෝ ඈ. අයියෝ. මම කියාවා ඔක්කොම ගිරින්ද කියලා. සිල්වා මහත්තයා දැන් මේකයි ප්‍රශ්නේ. දැන් ඔයාලට පාට කරලෝගයක් කියලා තිබ්බනේ. ඒවා තමයි සාමාන්‍යයෙන් ප්‍රතිජීවක ඖෂධ. ඒක නැත්නම් ඇන්ටිබයොටික් කියලා තමයි කියන්නේ. එතකොට ඒවා දෙන්නේ සාමාන්‍ය විස බීජ විනාශ වෙන්න. ඒවා බාගෙට නැවතුනොත් මොකක්ද දන්නවද වෙන්නේ? විස බීජ හරියට මැරෙන්නේ නැහැ. ඒ වුණාද? එතකොට මොකද වෙන්නේ? විස බීජ ඉතුරු වුණොත් එහෙම ඒ කට්ටියකට ප්‍රතිරෝධයක් හදාගෙන ඔයාලට පොද කරන්න බැරි විදිහට උනත් හැදෙන්න පුළුවන්. අපි මෙහෙම කරමු. මම අලුත් බෙහෙත් ටිකක් දෙන්නම්. ඒ ටික හැබැයි දෙන කාල පරාසය එහෙමම බොන්න ඕනේ. දවස් 3ද 5ද මගින් විසි කරන්න බෑ. ඒක හොඳමයි. අහගන්න ඔක්කොම ටික. හරි මේ ටික අරන් යන්න. ඉතින් බොන්න ඕනේ ඈ. දැන් මම කියන දේ අහලා බැහැ බොන්නේ. ඔව්. මම කියන්නේ කන්දල ගහනවා. මේ ගෑනුත් එක්ක ඉන්නවට මට සම්මාන දෙන්න ඕනේ අප්පා. ඒකේ අනිත් පැත්ත තමයි මාත් කියන්න ඕනි. එදා පටන් ඉතින් අනුබඳු දික් කරපේ කරලා ඇකොලේ. ඔව්.